හයි කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ අද vlog එක මොකක් ගැනද කියලා. ඉතින් අපි මේ නුවර යන්න තමයි හදන්නේ. කවුරුත් ආස කරන ලස්සන බෞද්ධ සිද්ධාස්ථානයක් වන දළදා මාලිගාව වඳින්න තමයි අපි දෙන්න මේ දැන් යන්න ලෑස්තිය. ඉතින් අපි එදා නුවරට යනකොට ටිකක් හවස් වුණ නිසා අපි එදා රෑට ක්වීන් හොටෙල් එකේ ඉන්න තීරණය කරා. ක්වීන් හොටෙල් එකත් හරිම ලස්සනයි. දැන් අපි මේ යන්නේ අපේ රූම් එක බලන්න. එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්ක අපේ රූම් එක බලන්න යන්න. රූම් එක යාලා ලස්සනට arrange කරලා තිබුණා. ඒ වගේම අපි පහළ ඉන්න වෙලාවේ යාලා අපේ රූම් එකට අපේ බැගේජස් ටික ගෙනල්ලා තිබුණා. ඉතින් අපි දෙන්න තීරණය කරා ඉක්මනටම වොෂ් එකක් දාගන්න. මේ තමයි අපේ රූම් එකට තියෙන වොෂ් රූම් එක. ඉතින් අපි දෙන්න රූම් එකත් බලලා අපේ වින්ඩෝස් view එක කොහොමද කියලා බලන්න ගියා. මේ තමයි අපේ රූම් එකට පේන view එක. රූම් එකට හරිම ලස්සනට පූල් එක නම් පේනවා. ඒක දැක්කම ඉතින් මටත් පූල් එකට ඉක්මනටම යන්න හිතුණා. ඇත්තටම මේ හොටෙල් එක නම් හරිම ලස්සනයි. ඔයාලත් ගිහින් නැත්නම් ඇවිත් බලන්නකෝ හොටෙල් එක කොයිතරම් ලස්සනද කියලා. අපි දෙන්න ඉතින් වැඩිපුරම ඉන්න ආස තැන තමයි පූල් එක. අපි දෙන්න ඉතින් ඉක්මනටම පූල් එකට ආවා. පූල් එකේ වතුර නම් සීතලට තිබුණා. අපි ඉතින් සුපුරුදු විදියටම පූල් එකේ ගොඩක් වෙලා හිටියා. දන්නේම නැතුව හවස් වුණා. මම නම් හිතුවේ පූල් එකට බහිනකොට වතුර ගොඩක් සීතල නැතුව ඇති කියලා. ඒ වුණාට නුවරඑළිය පූල් එකේ වගේ නෙවෙයි මේ පූල් එකේ නම් වතුර ටිකක් සීතලයි. ඊට පස්සේ ඉතින් පූල් එකට බහලා ටික වෙලාවක් ගියාම නම් ඒ සීතල දැනුන්නේ නැහැ. අපි ඉතින් වොෂ් එකක් දාගෙන එදා රෑම දළදා මාලිගාව වඳින්න ගියාට ඒකේ ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා. පහවදා උදෙත් අපි ආයේ දළදා මාලිගාව වඳින්න ගියා. මේ ඔයාලට පේන්නේ අපි ඊළඟ දවසේ උදේ දළදා මාලිගාව වඳින්න ගියපු වීඩියෝ එක. ඉතින් සොදෝ නම් හරිම ආසාවෙන් තමයි දළදා මාලිගාව වඳින්න මේ යන්නේ. මොකද මේ එයාගේ දළදා මාලිගාව වඳින්න එන පළවෙනි වතාව. ඒ වගේම තමයි අපි දෙන්නම එකට යන පළවෙනි වතාව. ඉතින් අපි දෙන්නම හරිම ආසාවෙන් සතුටින් දළදා මාලිගාව වඳින්න ගියා. ඇත්තටම දළදා මාලිගාව දකිනකොටත් මගේ හිතට දැනෙන්නේ පුදුම නිදහසක්. මම නම් ඉතින් කීප වතාවක්ම අපේ අම්මලත් එක්ක දළදා මාලිගාව වඳින්න ඇවිත් තියෙනවා. ඉතින් අපි හැමෝම යන්න ආස තැනක් තමයි දළදා මාලිගාව කියන්නේ. මං හිතනවා ඔයාලා හැමෝම වගේ දළදා මාලිගාව වඳින්න ගිහින් ඇති කියලා.
වන තැන්වලින් එකක් තමයි දළදා මාලිගාව කියලා කියන්නේ. මට අවස්ථාව ලැබෙන හැම වෙලාවකම වගේ මං දළදා මාලිගාව යන්න ආසයි. ඉතින් අපි දෙන්න නිදහසේ වැඳ පුදා ගත්තා. එදා ගොඩක් අය හිටපු දවසක් නම් නෙවෙයි. එදා ටික දෙනෙක් වගේ තමයි හිටියේ. අපි ඉතින් දළදා මාලිගාවට වෙලා ගොඩක් වෙලා හිටියා. ඊට පස්සේ අපි දළදා මාලිගාවේ ඇත්තා වෙන රාජා හස්තිරාජයාගේ පිළිරුව තියෙන තැනට තමයි ගියේ. මෙයාලට පේන්නේ රාජා හස්තිරාජයා වෙනුවෙන් දළදා මාලිගාවෙන් නිර්මාණය කරලා තියෙන පිළිරුව. ඒ වගේම මේ පිළිරුව නිර්මාණය කරන්න හස්තිරාජයාගේ ඇත්තම හම සහ කඳුළු භාවිතා කරලා තියෙනවා. ඒක ඉතින් ඔයාලා හැමෝම දන්න කාරණාවක්නේ. ඉතින් අපි දළදා මාලිගාව වැඳලා ආයෙමත් ක්වීන් හොටෙල් එකටම ගියා. එදා දවසේ රාත් ක්වීන් හොටෙල් එකේම ඉඳලා පහුවදා තමයි අපි ගෙදර ගියේ. ඉතින් ඔය විදියට තමයි අපේ නුවර vlog එක ඉවර වුණේ. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලත් ආදරෙන් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.